මේ තියෙන්නේ අපි හදාගත්ත පේස්ට් එක. යන්නේ දැන් එකට කලරින් ඇඩ් කරන්න. එතකොට මේ තියෙන්නේ බේබි පින්ක් එක. මේ තියෙන්නේ මොස් ග්‍රීන් එක. අද හදන ලිලි මලට මම අද යූස් කරන්නේ මේ බේබි පින්ක් එක. ලීව්ස් වලට මේ මොස් ග්‍රීන් එක. චුට්ටක් වගේ ඒවා මික්ස් කරන්න කියලා බලමු. මේ පේස්ට් එකට මේක ජෙල් කලරින් එකක්. මේකෙන් හරි ලික්විඩ් කලරින් එකෙන් හරි මෙන්න මෙහෙම චුට්ටක් දාගන්න. ඒක හොඳට මේ විදිහට අනා ගන්න ඕනේ. මේ තියෙන්නේ මේ කලරින් අපි මේකට මික්ස් කරපම් පේස්ට් එකට මික්ස් කරලා හදාගත්ත පාට. ඔයාලට ඕන පාට වෙන විදිහට මේ කලර් එක ඩාර්ක් කරගන්න ලයිට් කරගන්න පුළුවන්. ඒ දාන ලික්විඩ් ප්‍රමාණය අනුව. ඊට පස්සේ බලමු මේ ලිලි මල හදන්නේ කොහොමද කියලා. ලිලි මලටත් කටර්ස් තියෙනවා, වේනස් තියෙනවා. මම අද කියලා දෙන්නේ කටර් වේනස් නැතුව අපිට මේ වගේ බ්ලොක් එකක් කපාගෙන එකකින් කොහොමද මේ ලිලි මල හදාගන්නේ කියලා. මුලින්ම අපිට කටර්ස් වේනස් හොයාගන්න නැත්නම් මෙන්න මේ විදිහට කරන්න පුළුවන්. මේ විදිහට ලිලි මලේ පෙටල් එක විදිහට මේ බ්ලොක් එක කපා ගන්න ඕනේ. ලිලි මල ටිකක් ලොකුයි. ඉතින් මේක පෙටල් එක සෙන්ටිමීටර 11මාරක් ඔයාලට ඕන විදිහට ඒ සයිස් එක වෙනස් කරගන්න පුළුවන්.